වීඩියෝ එක බලන හැමෝටම සුබ දවසක්. ඔයාලා එකතු වෙලා ඉන්නේ SL Money Smart YouTube channel එකෙන් ගන්න තවත් අලුත් වීඩියෝ එකක් සමග තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ OKS exchange එකයි OKS wallet එකයි හදාගන්න කොහොමද කියලා. මොකද අපිට airdrop කරනකොට මේ exchange එක සහ මේ OKS wallet එක අපිට වැදගත් වෙනවා. අද කතා කරන්නේ මේ OKS exchange එක සහ OKS wallet එක අපි කොහොමද අපේ ෆෝන් එකෙන් අපි හදාගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක තුලින් අපි කතා කරමු මේ exchange එක සහ මේ wallet එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම ඔයාලට ඉක්මනින් මේක කියන්නම් මොකද වීඩියෝ එක දික් වෙනවා මේකේ OKS exchange එක සහ wallet එක දෙකම අපි එකම වීඩියෝ එකකින් අපි හදන්න කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම පල්ලෙහා link එකක් දාලා තියෙනවා පළවෙනි comment එකේ. ඔයාලට පුළුවන් මේ link එක ඔබන්න. එතකොට ඔයාලට පුළුවන් මේ ඔරිජිනල්ම OKS site එකට එන්න. site එකට ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකට වැටෙයි. ඔයාලට පුළුවන් සමහර විට ඔයාලගේ create word කියලා වගේ වැටිලා ඇති නැත්නම් sign up කියලා වැටිලා ඇති. ඔයාලට පුළුවන් එතන ඔබලා මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. මෙතෙන් ඇවිල්ලා ඔයාලට පුළුවන් Gmail address එකක් දෙන්න. ඉතින් මම ඉක්මනින් ඔයාලට කියන්න යන්නම්. Gmail එක දීලා මෙතන sign up කියලා තියෙනවා මෙන්න මෙතන දෙන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලගේ මේල් එකට කෝඩ් එකක් එයි. ඒ දීපු මේල් එකට කෝඩ් එකක් එයි. මේල් එකේ කෝඩ් එක මෙතන දීලා මෙතන next කියන තැන highlight වෙයි. එතන දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එකක් ඇඩ් කරන්න තැනක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ධන 94ත් එක්ක දීලා බිංදුව නැතුව ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් නම්බරයක් දෙන්න වැඩ කරන ෆෝන් නම්බරයක් දෙන්න. දීලා මෙතන verify now කියන එක enable වෙයි. ඒක දීලා ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගේ ෆෝන් එකට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක මෙතන දෙන්න. මෙතන දීලා next දෙන්න. ඉතින් මෙහෙම යනකොට ඔයාලට puzzle එකක් වගේ එකක් එයි ඉස්සරහට pop up වෙලා. එතකොට ඔයාලට පුළුවන් ඒක සම්පූර්ණ කරලා ඉස්සරහට යන්න. සාමාන්‍යයෙන් කොටුවක් පුරවන්න වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඒ කොටුව පුරවලා ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. විටින් විට එහෙම puzzle එකක් එන්න පුළුවන්. ඒ වගේ ආවොත් එහෙම ඔයාලට පුළුවන් ඒ විදිහට කොටුව පුරවලා ඉස්සරහට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆෝන් නම්බර් එකට ආපු කෝඩ් එක මෙතන දීලා next කියන තැන ඔබන්න. ඉතින් මෙතනදී වෙන්නේ ඔයාලගේ කන් ටික සිලෙක්ට් කරගන්න තියෙනවා. උතින් ඔයාලට පුළුවන් මෙතන පොඩි ඊතලයක් ඔය තියෙන කෑල්ල දීලා ඔයාලට පුළුවන් මෙතන කන් ටික සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ශ්‍රී ලංකා දීලා ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න රට ශ්‍රී ලංකාව නම් එහෙම නැත්නම් වෙන රටක් නම් එහෙම ඔයාලට දීලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා යටින් ටික් එකක් දාන්න තැනක් තියෙනවා. එතන ටික් එක දාලා මෙතන next කියන තැන pop up වෙයි. ඒක දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලගේ OKS exchange එකට password එකක් create කරගන්න තැනක් එනවා. මෙතන ඔයාලා මතක හිටින password එකක් දෙන්න. මෙතන password එකක් දීලා next දෙන්න. ඉතින් මෙතන ඔයාලා password එකක් දෙනකොට ඉලක්කණ්ඩයක් එකතු කරගන්න. ඊට පස්සේ symbol එකක් එකතු කරගන්න. ඊට පස්සේ capital ලකුරක් simple ලකුරු ටිකක් ඒ වගේ එකතු කරගෙන miss කරලා password එක හදාගන්න. හදාගෙන මෙතන පහළෙන් තියෙන next කියන බටන් එක ඔබන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තැනක් එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ OKS exchange එක download කරගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකට. ඉතින් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන Play Store බටන් එක ඔබලා Play Store හරහා direct ඔයාලට පුළුවන් මේක download කරගන්න. ඉතින් app එක download කරලා open කරගෙන මෙතන ඔයාලට පේන ඇති sign up ඊට පස්සේ login කියලා තියෙන මෙන්න මෙතන ඔයාලා බලන්න. මෙතන ඔබලා මෙන්න මෙහෙම pop up වෙයි. ඉතින් මෙතනදී create account කියලා තියෙනවා. මේක අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි account එක create කරන්න තියෙන්නේ අපි අපිට තියෙන දැන් මෙතන login කියන තැන දීලා අපි හදාගත්ත account එකට log වෙන්න තියෙන. ඉතින් ඔයාලට ඉතින් මෙතන mail කියන තැනට ඇවිල්ලා ඔයාලට පුළුවන් අර දීපු mail එක මෙතනට දීලා next දීලා ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහිල්ලා ඔයාලට login password එක ගහන තැනක් එනවා. ඉතින් අපි අර මුලින්ම ගහපු password එක ගහලා අපිට පුළුවන් මෙන්න මේ OKS exchange application එකට log වෙන්න පුළුවන්. මෙතන යටින් තියෙන login කියන තැන දීලා ඉතින් එතනදීත් අපිට puzzle එකක් එනවා. puzzle එක පුරවන්න තියෙන ඉතින් ඔයාලට මේ ඊතාලයේ අදගෙන ගිහිල්ලා මෙන්න මේ කොටුව සම්පූර්ණ වෙන්න හරියටම සම්පූර්ණ වෙන්න දීලා අතාරින්න පුළුවන්. අතාරිනකොට automatically verify වෙනවා. ඒ puzzle එක verify වෙලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් enable කරගන්න පුළුවන් pass key ටිකක්. ඉතින් මම මේ වෙලාවේ මේක ස්පීක් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් පස්සේ වුණත් මේක අපිට පුළුවන් ඇප්ලිකේෂන් එක ඇතුළේදීත් අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් මම දැනට මේක ස්පීක් කරගෙන ඉස්සරහට යනවා. හරි ඉතින් ඇප්ලිකේෂන් එකට ආවා. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම මෙතනින් ඔයාලට මෙතන ඊළඟ ස්ටෙප් ටික මම මේ ඉක්මනින් කියන්න යන්නම්. ඔයාලට බලන්න මෙතන verify now කියන තැන ඔබන්න.
ඔබලා වෙලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඩෙන්ටිටිය දීලා මෙතන වෙරිෆයි කරගන්න පුළුවන් account එක. ඉතින් ඔයාලා මතක ඇති ඔයාලට Binance එක අපි හදනකොට අපි ඩෙන්ටිටි දීලා වෙරිෆයි කරා. ඉතින් ඉන්න ඒ වගේම ස්ටෙප් ටිකක් තමයි ඉතින් මෙතන තියෙන්නේ. ඉතින් මෙහෙම තැනකට ආපුවම පස්සේ ඔයාලට පුළුවන් පහළ තියෙන වෙරිෆයි now කියන තැන ඔබන්න. ඊට පස්සේ මෙතන උඩින් ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා සිලෙක්ට් කරගන්න. නැත්නම් ඔයාලා ඉන්න රටක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ select ID type කියලා තියෙනවා. මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ identity national ID ද driving license ද passport ද ඔයාලා එතනින් තෝරගෙන පහළ තියෙන next කියන බටන් එක දෙන්න. හරි ඉතින් මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී දැන් ID එක verify කරන්න ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ කියන විදිහට ඔයාලගේ ෆොටෝ එක බොඳ කරන්න නැතු වෙන්න. ඊට පස්සේ ලයිට් එලියක් හැල්ලෙන්නේ නැතු වෙන්න. ඊට පස්සේ ඔය නැමිලා පොඩි වෙලා තියෙන විදිහට අහුවෙන්නේ නැතු වෙන්න ඔයාලට පුළුවන් හරියට ෆොටෝ එක ගන්න පුළුවන් කියලා තමයි මෙතනදී කියන්නේ. එහෙම අරගෙන ඉස්සරහට යන්න කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන start verification කියලා තියෙනවා ඔබන්න. මෙහෙම ඔයාලගේ ඩෙන්ටිටිය පෙන්වන විදිහට ඔයාලා කැමරාව ඕපන් මේ සමහර වෙලාවට එතන ෆලෝ කරන්න තැනකුත් ඒ කැමරාවට ඇක්සස් දෙන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් එතන ෆලෝ කරගන්න. මෙහෙම ඔයාලට පුළුවන් ID එක හරියට අල්ලන විදිහට මෙතන අල්ලගෙන ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ෆොටෝ එක අරගෙන ආයෙ නැවත ඔයාලට පුළුවන් ෆොටෝ එකක් ගන්න මොකක් හරි බොඳ වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන ටේක් එක ගන්න කියන තැන දීලා ඔයාලට නැවත ෆොටෝ එක අරගෙන next දෙන්න පුළුවන්. තමයි ඔයාලට පුළුවන් ඔයාලා දීපු ඩොකියුමන්ට් එක අනිත් පැත්ත අරවලා බෑක් සයිඩ් එකේ ෆොටෝ එකකුත් මෙතන ගන්න පුළුවන්. දීලා ඔයාලට පුළුවන් next දෙන්න. ඉතින් මේ විදිහට ලෝඩ් වෙලා ඉස්සරහට යනවා. දැන් තියෙනවා ඔයාලගේ සෙල්ෆි එක වෙරිෆයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයාලා කියනවා මාස්ක් දාන්න එපා, සන්ග්ලාස් දාන්න එපා. ඊට පස්සේ ලයිට් එළියට බොඳ වෙන විතනක ඉන්න එපා කියලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික කියලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන next දීලා ඉස්සරහට යන්න පුළුවන් ඒ වෙරිෆිකේෂන් එක කරගන්න. මේ විදිහට ඔයාලගේ කැමරාව සෙල්ෆි කැමරාව ඕපන් වෙලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ කැමරාවට මෙන්න මේ රූපේ රවුමට පේනවා ඇති. එතන ඔයාලගේ මූණ හරියට ඇල්ලෙන විදිහට ඔයාලා මෙතන දීලා ඒ වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. එහෙම කරගෙන ඔයාලා මෙතන next කියන බටන් එක දීලා ඉස්සරහට යන්න. හරි ඉතින් ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. ඉතින් මේ කට්ටිය දැන් මේ වෙලාවේ රිවිව් කරන ගමන් ඉන්නේ ඔයාලගේ ඩොකියුමන්ට් ටික. ඉතින් මේ කට්ටිය විනාඩි 2ක කාලයක් ගන්නවා මෙන්න මේ වැඩ ටික කරගන්න. ඉතින් විනාඩි 2කින් පස්සේ ඔයාලගේ රිසල්ට් එක මෙතනදීම බලා ගන්න පුළුවන්. ඉතින් අපි විනාඩි 2ක් මෙතන ඉන්න ඕනේ. හරි ඉතින් විනාඩි 2කින් පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඔයාලගේ පර්සනල් ඉන්ෆර්මේෂන් ටික කන්ෆර්ම් කරගන්නද කියලා තමයි එන්නේ. ඔයාලගේ ඩෙන්ටිටි සෙල්ෆි ඒ දේවල් වෙරිෆයි වෙලා දැන් ඔයාලගේ ඉන්ෆර්මේෂන් ටික ඇඩ් කරගන්න තමයි මෙතන තියෙන්නේ. ඒ දේවලුත් කන්ෆර්ම් කරගන්න තියෙන්නේ. සමහර විට ඔයාලගේ දැන් මේක හරියට වැටලා තියෙයි. වැරදි නම් ඔයාලට පුළුවන් මෙතනදී එඩිට් කරගන්න. ඉතින් මගේ නම වාසගමත් එක නම වැටලා තියෙනවා. උපන් දිනේ ඊට පස්සේ රට ඊට පස්සේ මගේ ID නම්බර් එක මේ එකතු වෙලා තියෙනවා ඩ්‍රයිවිං ලයිසන් එකේ. ඒකත් හරියටම ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් හරිනම් ඔයාලට පුළුවන් මෙතන ටික් එක දාලා next කියන තැන දෙන්න. ඊළඟට යනකොට කන්ට්‍රි එක දීලා තියෙනවා උඩින්ම ඒක වැටලා තියෙන ඔටෝම. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ අර දීපු ඩොකියුමන්ට් එකේ බලලා එතන තියෙන ඇඩ්‍රස් එක ගෙදර ඇඩ්‍රස් එක මෙතන දෙන්න. ඊට පස්සේ සිටි එක ටවුන් එක දෙන්න. ටවුන් එක දීලා ඊට පස්සේ මෙතන අහලා පළාත දීලා ඊට පස්සේ යටින් තියෙනවා zip code එක. ඔයාලගේ ටවුමට අදාළ zip code එක Google එකෙන් බලන්න. Google එකේ ගහලා උදාහරණයක් විදිහට කිව්වොත් නුවර නම් කැන්ඩි zip code කියලා ගහපු ගමන් එනවා zip code එක. මේ විදිහට zip code එක දීලා මෙතන යටින් next කියන එක highlight වෙලා තියෙන එක දෙන්න. දීලා ඉස්සරහට යන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම වැටෙනවා identity information updated කියලා වැල්ලා තියෙනවා. ඉතින් මේක සාර්ථකව අපි අපේ ඩොකියුමන්ට් එකයි අපි ඉන්ෆර්මේෂන් ටික හරියට ඇඩ් කරලා දැන් වෙරිෆයි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන දැන් back to home page කියන තැන දීලා home page එකට යන්න. ඉතින් home page එකට මෙන්න මේ විදිහට තමයි එන්නේ. home page එකේදී මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් අර Binance එක වගේම coin list එක මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන wallet එකයි exchange එක දෙකම තියෙනවා. ඉතින් wallet පැත්තට ගියොත් wallet එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම exchange එක පැත්තට આવොත් exchange එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන අයිනින් තියෙනවා 36ක් වගේ 39ක් වගේ තියෙන මෙන්න මෙතන බලන්න. එහෙම දීලා ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එක වෙරිෆයි කියලා වැල්ලා තියෙනවා උඩින් බලා ගන්න පුළුවන්. වෙරිෆයි වෙලා හරි ලකුණකුත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ වෙරිෆිකේෂන් එක සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ සිකියුරිටි එක තවත් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන වෙරිෆයි කියන තැන එකපාරක් ඔබන්න. ඔබලා මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතනදී ඔයාලා බලන්න මේ සිකියුරිටි කියන තැනට ගිහිල්ලා සිකියුරිටි සෙන්ටර් කියලා තියෙන මෙන්න මෙතන ඔබන්න. එතන ඔබලා මේ විදිහට ලෝඩ් වෙලා මෙහෙම තැනකට යනවා.
ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ security level එක moderate කියලා වෙලා තියෙන්නේ. ඉතින් ඕක අපි high කියන තැනකට යනකම් අපි මේක update කරගන්න ඕනේ මේ security එක. ඉතින් අපිට authentication method විදිහට අපිට pass keys යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ authentication app එක දා ගන්න පුළුවන්. ඊට පස්සේ phone verification එක ගන්න පුළුවන්. ඊට පස්සේ mail verification, ඊට පස්සේ login password එක වගේ දේවල් අපිට මෙතන update කරගෙන අපේ security එක වැඩි කර ගන්න පුළුවන්. මේ ටිකම ඔයාලා කරගන්න. මම මේ ටික කරලා පෙන්නන්නේ නැහැ. මොකද වීඩියෝ දික් වෙන නිසා. හරි ලේසියෙන් මේ ටික pass key එකක් add කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන phone number එකට code එකක් එන විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ mail එකට code එකක් එන මේ ටිකම හරි ඔයාලට පුළුවන් මේකෙන් දෙක තුනක් හරි කරගන්න. ඔයාලගේ account එකට හොඳයි එහෙම කරගෙන තියාගන්න එක. ඊට අමතරව පොඩ්ඩක් පල්ලට එන්න. පල්ලට ඇවිල්ලා මෙතන තියෙනවා app lock කියලා තියෙනවා. මෙන්න app lock එකට ගිහිල්ලා මෙතන තියෙනවා pattern password කරගෙන මේක ටික් එක දාගෙන මම මේ වෙලාව කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ විදිහට pattern එකක් හරි මොකක් හරි දාගන්න. ඉතින් එතකොට ඔයාලගේ account එක කාටවත් ඇවිල්ලා බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මෙන්න මේක දාගෙන තියාගන්න. එතකොට account එකේ ආරක්ෂාවට ඒක හොඳයි. ඉතින් OKS exchange එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් කතා කරමු කොහොමද මෙන්න මේකේ wallet එක අපි හදාගන්න කියලා. ඔයාලට wallet එක ඕන වෙනවා. අපි airdrop කරනකොට airdrop වල සමහර coin මෙන්න මේ OKS wallet එකට තමයි withdrawal දෙන්නේ. ඒ නිසා අපිට OKS wallet එක අනිවාර්යයෙන්ම හදාගන්න වෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට මෙන්න මේ අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට දැන් මෙතනදී කරන්න තියෙන්නේ මේ wallet කියලා තියෙන්නේ මෙන්න මේ පැත්තට යන්න. ඉතින් අපි exchange එක නම් හදලා ඉවරනේ. දැන් අපි හදමු wallet එක. wallet එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන අලුතෙන්ම අපි wallet එකක් හදමු. ඔයාලට පුළුවන් මෙතන create wallet කියන තැන දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් I already have one කියන තැන දීලා ඔයාලට කලින් wallet එකක් තිබ්බොත් එහෙම ඔයාලට පුළුවන් එතන දීලා import කරගන්න. ඉතින් අපි කතා කරන අද අලුතෙන්ම wallet එකක් අපි හදාගන්න කොහොමද කියලා. ඉතින් create wallet කියන තැන දෙන්න දීලා මෙහෙම එනවා. මෙතනදිත් ඔයාලා මෙතන create wallet කියන තැන දෙන්න. ඉතින් එහෙම දීලා ඉවරලා මෙහෙම යනකොට ඔයාලට password එකක් මෙතනට ලබා දෙන්න වෙනවා. ඉතින් password එක දීලා ඒක confirm කරගෙන අපිට ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් OKS exchange එකටම දීපු password එක මෙතන create කරලා continue දීලා ඉස්සරහට යන්නත් පුළුවන්. ඔයාලට කැමති password එක මෙතන දීලා ඉස්සරහට යන්න. ඉතින් මම නම් කියන්නේ ඔයාලට OKS exchange එක හදන්න දීපු password එක මෙතන දීලා confirm කරගන්න කියලා. එතකොට ඔයාලට wallet එකයි exchange එකයි දෙකටම එකම පාස්වර්ඩ් තියෙන නිසා ඔයාලට ලොග් වෙන එකදී ගැටලු මතුවෙන්නේ නැහැ. ඉතින් පාස්වර්ඩ් එකක් දානවත් එක්කම අපේ wallet එක නම් හැදලා ඉවරයි. තවත් පොඩි වැඩක් තියෙනවා. අපේ මෙන්න මේකේ තියෙන security password ටික අපිට ගන්න ඕනේ. ඉතින් අපිට මෙතන manually backup කියන තැන දීලා අපිට ඒක ගන්න පුළුවන්. ඉතින් මෙතන දීලා මෙහෙම ඉස්සරහට යන්න. මෙහෙම arrow ලකුණ දීලා ඉස්සරහට යන්න. ඉතින් මේ වගේ notification ටිකක් එනවා. ඒක ඔයාලට කියව ගන්න පුළුවන්. ඊට පස්සේ අර ඔයාලා ඇතුළත් කරපු පාස්වර්ඩ් එක මෙතනදී ඉල්ලනවා. එතන පාස්වර්ඩ් එක දීලා confirm දීලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ security password ටික පෙන්වන්න ගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මේ ඇහැ ලකුණ වගේ තියෙන එතන ඔබලා මේ ටික බලා ගන්න පුළුවන්. බලාගෙන ඔයාලට පුළුවන් නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් පොතක ලියාගෙන කොහේ හරි පොතක ලියා ගන්න. OKS wallet security password කියලා ලියාගෙන මෙන්න මේ වචන ටික පිළිවෙල ලියා ගන්න. ඉලක්කම් එක්ක පිළිවෙලට ලියා ගන්න. මෙතනදී ඉස්සරහට යනකොට ඒක ඕනි වෙනවා. අනික ඔයාලා මේක කවදා හරි දවසක මේකට login වෙනකොට නැත්නම් import කරගන්නකොට මෙන්න මේ security password ටික ඕනි වෙනවා. ඒ නිසා මතක ඇතුව ඒ ටික අරන් තියාගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේක screenshot එකක් හරි අරගෙන Google Drive එකක් තියෙනවා නම් ඔයාලගේ වැඩ කරන mail එක Google Drive එකකට අප්ලෝඩ් කරගෙන තියාගන්න පුළුවන්. එතකොට ඔයාලගේ ෆෝන් එක නැති වුණත් ඔයාලට වෙන ෆෝන් එකකින් හරි ඒ mail එකෙන් log වෙලා ඔයාලට මේ security password ටික ළඟ තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හරි කරගන්න. නැත්නම් පොතක හරි ලියා ගන්න. මොකද එතනත් පොඩි රිස්ක් එකක් තියෙනවා. පොත නැතුනොත් එහෙම අපිට security password එක නැති වෙනවා. අර වැඩේ හරි කළා ඔයාලා security password ටික අරන් තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන පහලා තියෙනවා done next step කියන තැන දෙන්න. හරි ඊළඟට යනකොට මෙන්න මේ වගේ verify your seed passes කියලා වෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ passes ටික verify කරගන්න තියෙන්නේ. මෙතනදී අහන්නේ ඔක්කොම passes ටික නෙවෙයි. පළවෙනිට අහනවා තුන්වෙනි එකේ තියෙන passes එක මොකද්ද? ඊට පස්සේ පස්වෙනි එකේ passes එක මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ හත්වෙනි එකේ passes එක මොකද්ද කියලා අහනවා. ඉතින් මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත නිසා මට මතකයි. ඉතින් මම මේක මතකින් එක දීලා ඉස්සරහට යනවා. මෙතෙන් පල්ලෙහා තියෙන continue කියන තැන දෙන්න. ඉතින් ඔයාලා පල්ලෙහා continue කියන තැන දීලා ඉස්සරහට යන්න. හරි. ඉතින් සාර්ථකව අපි අපේ
සිකියුරිටි පේසට් එක අපි wallet එකට බෑකප් කරගත්තා. ඉතින් wallet එක දැන් 100% හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී මේ OKS wallet එක භාවිතා කරන්න. ඉතින් කොටින්ම කිව්වොත් මේක අපිට wallet address එකක් රිසීව් කරගන්න පුළුවන්. මෙතන රිසීව් කියන තැනට ගිහිල්ලා මෙතනදී transfer from wallet කියන තැන දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ ටික next දීලා ඉස්සරහට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඇඩ්‍රස් එක ගන්න. ඉතින් ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ ඔයාලට ඔයාලා coin ටික බලා ගන්න පුළුවන්. මේ coin එක select කරලා ඔයාලට පුළුවන් ඇඩ්‍රස් එක ගන්න. ඉතින් මම මෙතන USDT කියන දේ දීලා ඊට පස්සේ මෙතන අහනවා network එක අහනවා. මම මෙතන Ethereum select කරගන්න. මෙහෙම උඩින් ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්න. මේ විදිහට QR code එකත් එක්ක මෙතන ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙන ඇඩ්‍රස් එක මෙතන copy කියලා දීලා copy කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ ඇඩ්‍රස් එක copy කරගන්නේ. ඒ විදිහට ඔයාලට අදාළ coin එකක් තියෙනවා නම් ඒ coin එකේ ඇඩ්‍රස් එක select කරගෙන මේ විදිහට copy කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේ OKS wallet එකේ තියෙන coin එක ඇඩ්‍රස් එකක් ගන්නෙ. දැන් ඔයාලට පුළුවන් මේකේ ආදිසියාරි ඔයාලට security password එක අමතක වුණොත් නැත්නම් ආයෙ නැවත ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන ඉදිකැලි 9ක් වගේ තියෙන 39ක් වගේ තියෙන තැනට ගිහලා wallet security කියන තැනට යන්න. එතෙන්ට ගිහිල්ලා මෙතන backup wallet කියන තැන එකපාරක් දීලා ඉස්සරහට ගිහිල්ලා ඔයාලට පුළුවන් නැවත security password එක ගන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතන password එක change කරගන්නත් පුළුවන් මේ උඩින්. ඉතින් අද ওই දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව පල්ලෙහා තියෙනවා trade කියන තැන තියෙනවා. trade කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලට පුළුවන් කැමති coin එකකට තවත් coin එකක් swap කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ තුලින් OKS exchange එක සහ OKS wallet එක අපි හදාගෙන ඉවරයි. අපිට මේ OKS wallet එක වැදගත් වෙනවා. සමහර airdrop කරනකොට ඒවල token වර්ග අපිට මේ OKS wallet එකට තමයි withdraw කරන්න දෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ OKS wallet එක හදාගෙන තියාගෙන ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් withdraw කරගන්න අපේ OKS wallet එකට. ඉතින් අද වීඩියෝ එකේදී අපි සාර්ථකව OKS wallet එක සහ OKS exchange එක හදාගත්තා. ඉතින් ඉස්සරහදී මෙන්න මේ වගේම වීඩියෝ එකකදී හැමෙමු. දැනට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.